ජිම් එකට ගියාම කොච්චරක් වෙලා වර්ක්අවුට් කරන්න ඕනේද? ඔයාලට මේ ප්‍රශ්නේ ඇතිනේ. කතා කරමු අපි අද ඒ ගැන. ඇත්තටම ඒක තීරණය වෙන්නේ ඔයාගේ ෂෙඩියුල් එක මත. ඔයා කම්පවුන්ඩ් වර්ක්අවුට් ගොඩක් ගහනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට ටිකක් වැඩිපුර වෙලා යනවා. මොකද කම්පවුන්ඩ් වර්ක්අවුට් එකක් කරනකොට ඒකට අපි ගන්න ඕන රෙස්ට් එක චුට්ටක් වැඩි. අයිසොලේෂන් වර්ක්අවුට් ටිකක් වැඩිපුර කරනවා නම් ඒකට ගන්න ඕනේ රෙස්ට් එක ටිකක් අඩුයි. එතකොට ඔයා කම්පවුන්ඩ් අයිසොලේෂන් කියන වර්ක්අවුට් ටයිප් දෙකම දානවනේ ඔයාගේ ෂෙඩියුල් එකට. කම්පවුන්ඩ් වර්ක්අවුට් වැඩි වෙච්ච දවසට ඔයාට වෙලාව වැඩි. කම්පවුන්ඩ් වර්ක්අවුට් අඩු වෙච්ච දවසට ඔයාට වෙලාව අඩුයි. ඇමරිකන් හાર્ට් ඇසෝසියේෂන් කියන ආයතනය මගින් පොඩි රිසර්ච් එකක් කරලා තියෙනවා. මේ රිසර්ච් එකේදී ඒගොල්ලෝ කියලා තියෙනවා සතියට විනාඩි 120ත් 150ත් අතර ප්‍රමාණයක් වර්ක්අවුට් කරන්න. ඇත්තටම මෙතනදී විනාඩි 150ක් කියන්නේ ඔයා ඇක්ටිව් වර්ක්අවුට් කරන වෙලාව. රෙස්ට් එක ගන්න වෙලාව නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයා ස්කොට් එකක් ගහනවා කියමුකෝ. ස්කොට් එකක් ගහනකොට ඔයා රැක් එකෙන් බාර් එක කරට ගන්න වෙලාවෙ ඉඳලා ආපහු රැක් එකට තියෙන වෙලාව තියෙනවනේ. අන්න ඒ වෙලාව තමයි ඔයාගේ වර්ක්අවුට් කරන ඇක්ටිව් ටයිම් එක. සාමාන්‍යයෙන් ඔයාට එක සෙට් එකක් ගහන්න යන්නේ තප්පර 20ක් තප්පර 30ක් වගේනේ. අන්න ඒ වගේ තමයි අර වෙලාව හැදෙන්නේ. ඒ කියන්නේ විනාඩි 150 හැදෙන්න ඕනේ අන්න එහෙමයි. සාමාන්‍යයෙන් ඔයා වර්ක්අවුට් කරන හැම පැය 3කටම විනාඩි 20ක බ්‍රේක් එකක් ගන්න. මම නම් සෙල්ලම් කරලා ගිහිල්ලා පොඩ්ඩක් නිදා ගන්නවා. එතකොට ඇඟ රීෆ්‍රෙෂ් වෙනවා. රැට සෙල්ලම් කරන කෙනෙක් නම් ඔයත් ඒක පොඩ්ඩක් try කරලා බලන්න.